ළමයි කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න මෙන්න මේ වගේ සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද මට මතක් කරන්න තියෙන්නේ. සුරේන් ඉදිරියට තමන්ගේ තාත්තට බැනවදින්නේ නෝර සහ මස්සොදා ළඟදිමයි. ඒකට හේතුව මොන වගේ දෙයක් වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අනිවාර්යෙන්ම මස්සොදා කියලා කියන්නේ CID කෙනෙක් කියලා මම දිගින් දිගටම කිව්වා. ඉතින් එහෙම වුණොත් නෝරව විවාහ කරගන්නවත් ආදරය කරන්නවත් අනිවාර්යෙන්ම මේ මස්සොදා කටයුතු කරන්නේ නැති වෙයි. එහෙම බලාපොරොත්තුවක් තිබුණත් ඒක අමතක කරලා දායි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි සුරේන් තමන්ගේ තාත්තා වෙනුවෙන් හිරේ ගිහිල්ලා ওই ප්‍රශ්න හැම එකටම සුරේන් මෝන දීලා ආවට පස්සේ සුරේන් කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා නෝරට වැටහුණොත් මොන වගේ දෙයක් වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? නෝරට උනත් අනිවාර්යෙන්ම සමාවක් දෙන්න පුළුවන් තැනකට පත් වෙන්න ඉඩකඩක් තියෙවි කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් ඇති කරගත්තේ කියන ඒ කතාව මම ඔයාලට මතක් කරලා දෙන්නට ඉඩක් කඩක් වෙන් කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි මට අද අනිවාර්යෙන්ම මතක් කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. තව දෙයක් අපිට මතක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක හරිම විශේෂම දෙයක් විදියට මම මේ වෙලාවේ කතා කරන්න ලෑස්ති වෙනවා කියලයි ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ තාත්තා තමයි මේ හැම වැරද්දකටම වග කියන්න ඕනේ. ඒ වගේම තමන්ගේ තාත්තා ඒ වගේ වැරද්දක් නොකර ඉන්නයි තිබුණේ. හැබැයි ඒ වුණාට තාත්තේ වැරද්ද කරලා ඉවරයි. ඉතින් ඒ ගැන මතක් වෙනකොටත් ලොකු කේන්තියක් තිබුණා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ ගෙනල්ලා කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාව මතක් කරන්න ලෑස්ති වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් ඔයා දන්නවද? ඒ තමයි සුරේන් තාත්තට බනින්නේ මෙහෙම වැරද්දක් කරලා නෝරගේ ජීවිතේ ලොකු අමාරුවක දැම්ම කියලා. ඒ වගේම තමයි නෝර කියන්නේ තරුණ කෙනෙක්නේ. යාගේ ජීවිතේම අමාරුව දැම්ම එක වැරදි. ඒකට වන්දි ගෙවීමක් විශේෂයෙන් තමයි මම මේ හැම වැරද්දම බාරගත්තේ කියලා. හැබැයි නෝරගේ අදහස වෙන්නේ මස්සුදාගේ අදහස වෙන්නේ හරිම වැරදිකාරයට මේ අවස්ථාව ලැබිය යුතුයි කියලා. එතකොට තාත්තව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වේවි කියන කතාව සහ ඔත තිරිමාන්න හාමුගේ බිරිඳ එහෙම ගොඩාක් පුදුම වෙනවා සහ මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා හිතා ගන්න බැරි තත්යකට පත් වේවි කියන ඒ කතාව ගැන තමයි අද මට ඔයත් එක්ක මතක් කරන්න පුළුවන්.